තවම තේ තිගැස්ම පහව ගොස් නැත. ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත ඔහුගේ ප්‍රිය බිරිඳ සතීෂා නිලන්තේ සමග නොයෙන්නම ගොසින්ය. සතීෂාගේ බාල සොයුරත් ඔවුන් දෙදෙනා සමග අවසන් ගමන් ගිහින්ය. සතීෂාගේ පියා ඔවුන් හැරගොස් වසරක් පිරෙන තැන පැවති දානමය පුණ්‍ය කර්මයට එක්වීමට ඩුබායි සිට පැමිණි ඇගේ සොයුරත් සතීෂාගේ මවත් නිවසේ උදව්වට සිටින තරුණියත් දරු පැටවුන් තුන්දෙනාත් සමග ගුණේන්ද්‍ර යුවල යාපනයේ ප්‍රදේශයේ සංචාරය කරන්නේ පසුගිය මාර්තු 13 වන බ්‍රහස්පතින්දා නිවාඩුවත් සමග යොදාගත හැකි දීර්ඝ සතියන්තය ගත කරන්නටය. 13 වනදා මැදින් පොහොයයි. ඒත් පොහොය දවසේත් ඔහු දරුවන්ට ඉගැන්නුවේය. යාපනයේ සංචාරය සඳහා පිරිස පිටත් වන්නේ 14 වෙනිදා සිකුරාදාය. මේ මාරක අනතුර සිදුවන්නේ සංචාරයෙන් අනතුරුව නිවෙස් බලා පැමිණෙද්දීය. පසුගිය 18 වෙනිදා රාත්‍රියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5 කණුවසල එනම් අධිවේගී මාර්ගයේ මීරිගමට කිලෝමීටර් 5ක් නුදුරින් ව්‍යසනය සිදු වී තිබිණි. සංචාරය සඳහා යොදාගෙන තිබුණේ කුලී පදනම මත රියදුරුද සමග ලබාගත් වාහනයකි. අධික වේගයෙන් ධාවනය වූ වාහනය ඉදිරියෙන් ගිය ලොරි රථයක පසුපස ගැටී තිබිණි. වාහනයේ දිස්වනුයේ යකඩ ගොඩක්සය. ඒත් රියදුරා ජීවිතේ බේරාගෙනය. ඉදිරිපස අසුනේ ගමන්ගත් සතීෂාගේ සොයුරාත් දෙවැනි අසුනේ ගමන් කරමින් සිටි ආචාර්ය ගුණේන්ද්‍ර සහ සතීෂාත් ජීවිතේ හැරගොසිනි. ආචාර්ය ගුණේන්ද්‍ර සිදුව වූ ස්ථානයේදීම මිය ගොස් තිබිණි. දරු තිදෙනාත් සතීෂාගේ මවත් නිවසේ උදව්වට සිටි තරුණියත් සුළු තුවාල සහිතව ජීවිත අනතුරකින් තොරවය. මීරිගම රෝහලට රැගෙන ගිය තුවාලකරුවන් ජාතක රෝහලට මාරු කළේය. සතීෂා සහ ඇගේ සොයුරා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කෙරුණි. දැඩි සත්කාර ඒකකයේ දින 5ක් ප්‍රතිකාර ලැබමින් සිටියදී සතීෂාගේ සොයුරා ජීවිතය හැරගියේය. දින 8කින් සතීෂාත් යන්න ගියාය. අක්කා හිටියේ ගොඩක් අමාරු තත්වයක. එයාගේ ජීවිතය ගැන විශ්වාසයක් තියාගන්න එපා කියලා ඩොක්ටර්ස්ලා අපිට කිව්වා. ඥාති සොයුරිය එක පැවසීය. සතීෂා දැඩි සත්කාර ඒකකයේ තුල ප්‍රතිකාර ලබන අවධියේදීද ඥාතීන් සිටියේ බලාපොරොත්තු සුන් කරගෙනය. දරු පැටවුමේ කිසි දෙයක් ගැන හාංකවිසයක් දන්නේ නැත. ඔවුන් හැදී වැඩී තිබුණේ ඥාති පරම්පරා දෙකක වැඩිහිටියන්ගේ අසීමිත රැකවරණය සහ ආදරය යටතේය. හරියට ඇත්පන්තියක වැඩෙනා පැටවුන්සේය. ඒ රැකවරණය ඊටත් වඩා මහා කරුණාවකින් සහ ආදරයකින් බැඳෙන අයුරු පෙනේ. මේ ලදරුවන් තිදෙනා ඉපදෙන්නේ 2023 අප්‍රේල් මාස 12 වෙනිදාය. අම්මා තාත්තත් අත්හැරුණු තවමත් දෙහැවිරිදි විය නොපිරූ නිවුන් දරු කැකුළු තුන ගැන ඇසෙන වාරයක් පාසා මනුෂ්‍යත්වයේ පමණක් ඥාතිත්වය කරගත් දත් නොදත් දහසක් දෙනා නෙත්වල කඳුළු පුරවා ගන්න ආයුරු දුටුවෙමි. දැන් ආචාර්ය ගුණේන්ද්‍ර නැත. සතීෂාත් නැත. සතීෂාගේ සොයුරාත් නැත. අප මේ වන විට අසමින් ඉන්නේ යහපත් මනුෂ්‍යයන් සම්බන්ධව ඇසෙන වේදනාත්මක ආවර්ජනයන්ය. ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශනාංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියාය. දකුණේ බෙලියත්තේ උපත ලබා මහත් වූ ශාස්ත්‍රීය වෑයමකින් අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නේය. ආචාර්ය ගුණේන්ද්‍ර සිය පළමු උපාධිය මෙන්ම මනෝවිද්‍යා පිළිබඳ ආචාර්ය උපාධියද ලබා ගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි. ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලික කතිකාචාර්යවරයෙකු වශයෙනි. පසුව කැලණි සරසවියේ මනෝවිද්‍යාංශයේ කතිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක්වන ඔහු අකාලයේ දිවයින් සමුගන්නා විට කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස හා දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යනාංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය. ආචාර්ය ගුණේන්ද්‍ර ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමෙන් උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ මනෝ චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවක්ද සහිත විද්වතෙක් විය. ඔහු විශ්වවිද්‍යාල ඉගෙනීම් ක්‍රියාවලියට බාහිරව රටේ කීර්තිමත් මනෝවිද්‍යාඥයෙකු ලෙස අභිප්‍රේරණ වැඩසටහන් ගණනාවක් සමාජය වෙනුවෙන් දියත් කරමින් සිටියේය. මේ සියල්ල අභිබවා ඔහුගේ නික්ම යාම සමග මතු වූයේ මිනිසෙකු ලෙස ඔහු පූර්ණය කළ උත්තම ගුණ සමුදායක යශෝරාවයය. වසර ගණනාවක් පුරා මේ ප්‍රසන්න ගුරුවරයාගෙන් අධ්‍යාපනය ලැබූ දහස් ගණන් සිසුන් ගුරුවරයෙකු ලෙස ඔහු තමන්ගේ ජීවිත ගොඩනැගූ ආකාරය ආවර්ජනය කරමින් හදවත් පත්ලින් මතු වූ ගැඹුරු කම්පනය මුදා හරිනු දුටුවෙමි. පිරුණු මනුස්සකම සිසුන් වෙනුවෙන් ප්‍රකට කළ කරුණාව ඔවුන් වෙනුවෙන් ජීවිතය කැප කළ ආදරණීය ගුරුවරයෙකු පිළිබඳ සංවේදී සටහන් වලින් සමාජ මාධ්‍ය පිරී ගොස් තිබිණි. මේ භාවයන් සොරව බිඳගෙන යන දුටුවේ ආචාර්ය ගුණේන්ද්‍රගේ දේහය පසුගිය 20 වෙනිදා උදේ 10ට කැලණි විශ්වවිද්‍යාලයට රැගෙන පැමිණි අවස්ථාවේදීය. කැලණි විශ්වවිද්‍යාලයේ කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්තිද සිල්වා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සිට සරසවියේ සෑම තරාතිරමකම සේවක පිරිස් ආචාර්ය ගයන්තගේ දෙන අත් නොහැර සිටියහ.
වැල නොකැඩියෙන තරුණ දරුවන් සිරුර අභියස හඬාවැටුණු දුටුවෙමු. උදුරා දමන විට මහා වේදනාවක් උපදින බැඳීමක මුල් මේ ගුරුවරයා විසින් ශිෂ්‍යයන්ගේ හදවත් තුළට විහිදුවා තිබුණි. ගයන්ත සර් කියන පුදුම තරම් යහපත් මිනිසෙක්. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක ඉතාම ලෙන්ගතු බැඳීමක් ඔහුගේ තිබුණා. හැම දිනකෙම හිත් දිනාගෙන සාමූහිකව වැඩ කරන්න පුළුවන් පෞරුෂයක් සර් තිබුණා. කවදාවත් ඔහු දේශනයක් මග හැරියේ නෑ. දරුවන්ට හැකි උපරිමයෙන් කැප වෙලා ඉගෙනුවා. ඒ නිසාම දරුවෝ ගයන්ත සර්ට ගොඩක් ආදරෙයි. අපිට මේ වෙනවීම දරා ගන්න අමාරු ඒ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරියක් කීවාය. ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත සිස් අගයන්ට අවසන් වරට හමු වී තිබුණේ 13 වන බ්‍රහස්පතින්දාය. එදින ඔහු දරුවන්ට දේශන පැවැත්වූයේය. සිකුරාදා යාපනය යනවා. ගිහින් ආවම හම්බ වෙමු. එසේ කියාගේ ආචාර්ය ගුණේන්ද්‍ර යලිත් ඊළඟ බ්‍රහස්පතින්දා සරසවියට පැමිණියේය. ඒ පෙට්ටියක සැතපී අවසන් ගමන් යන ගමන්ය. දහවල් 12:30ට සිරුර කැල්ලේ සරසවියේ සිට මාකොළ පිහිටි ආචාර්ය ගුණේන්ද්‍රගේ නිවසට රැගෙන ගියේය. සතීෂා මාකොළ නිවසට පැමිණියේ ඊළඟ බ්‍රහස්පතින්දාය. එවැනි විට ආචාර්ය ගුණේන්ද්‍ර යන්නටම ගොසිනි. සතීෂා ගැන ඇසෙන්නේත් ආදරේ දයාව පිරුණු ගැහැණියක ගැන මවක ගැන වූ ගැඹුරු කතාවකි. ආචාර්ය ගුණේන්ද්‍ර සමග යෝජිත විවාහයකින් යුගදිවියට එළඹෙන සතීෂාද වගකීම් සහිතව වැඩ කළ කාන්තාවකි. ගෘහ ජීවිතයේ මෙන්ම සිය රාජකාරී ජීවිතයේද අතපසුවීම් සිදුවන්නට ඉඩ නොදුන් ගැහැණියකි. ඇයගේ ආයතන ප්‍රධානියෙකු කීවේ සමූහයක් සමග එකට වැඩ කිරීම සහ රාජකාරී වගකීම් කළමනාකරණය කර ගැනීම සඳහා ඇය තුළ තිබූ අපූර්ව හැකියාව ගැනය. හෙනයක් බැදුණක් බඳු ඛේදවාචකෙන් සතීෂාගේ පවුලේ අය තෝන්තු වී සිටිති. සිදු වූයේ කුමක්දයි තවමත් මේ මිනිසුන්ට අදාහගත නොහැකිය. මුලින්ම ආචාර්ය ගුණේන්ද්‍රය, දෙවනුව සතීෂාගේ සොයුරාය, දැන් සතීෂාය. අක්කයි අයියයි දෙන්න පුදුම ආදරෙන් හිටියේ. දරුවන් ගැන විශාල අපේක්ෂාවකින් මුල් කාලේ දෙන්න හිටියා. ඒ වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. දරුවෝ 3 දෙනා ලැබුණට පස්සේ අනේ යාළ දෙන්න උන්නේ ලෝකයක් දිනාගත් රජවරු වගේ. ඒ තරම් සතුටක් තිබුණා. සතීෂාගේ ඥාති සහෝදරියක් එසේ කීය. ඇය වියලී යන්නට ඉඩහල කඳුළු අතරින් කතා කළාය. දෙන්නගේ ජීවිතේ වුණේ දරුවෝ 3 දෙනා. දරුවන්ගේ අනාගතය ගැන අයියටයි අක්කටයි ලොකු ප්ලෑන් එකක් තිබුණා. අයියා කිව්වේ මුලින්ම මේ දරුවෝ ඇත්ත මිනිස්සු විදියට ගොඩනගන්න ඕනේ කියලා. අයියා හරිම ප්‍රියමනාප කෙනෙක්. එයා අපි හැමෝගෙම ලොකු අයියා විදියට හිටියේ. ඒ වගේම මේ පැටව 3 දෙනාට දෙපැත්තෙම වැඩ හිටිය පුදුම විදියට බැඳුනේ. එයා හැමෝම එයාලා හදාගන්න උදව් වෙන්න ආවා. එහිඳ අක්කටත් අක්කගේ රාජකාරී කරගන්න පහසු වුණා. අයියයි අක්කයි දෙන්නම නැති වුණා. දරුවෝ 3 දෙනාට තවම ලොකු සංකාවක් දැනෙන්නේ නැත්තේ එයාලා ආච්චි අම්මලා නැන්දලා පුංචිලා ගොඩක් මැද්දේ හැදුණු නිසා. ඇය වැඩිදුරටත් කීවාය. ජීවිතේ බිඳින සුළු ස්වරූපයෙන් මෙන්ම විනයක් සහ වගකීමක් රහිත සමාජයක අනාරක්ෂිත භවයේ අඳුර එකම සිද්ධියක සටහන් වී ඇති අයුරු දකිමු. දිනපතා මිනිසුන් 8 දෙනෙකු මහමග මැරෙන රටක මොනතරම් නීති පනවනු ලැබුවත් නීතියෙන් නොහික්මන සමාජයක අභ්‍යන්තර ගර්භිත බව ප්‍රකට කරන රටක ලෝකයක් වටනා මිනිසුන් එක්ෂණයකින් අහිමි වියන ආකාරය අපව පාරවන්නේය. ආචාර්ය ගුණේන්ද්‍ර ඔහුගේ බිරිඳ සතීෂා සහ සතීෂාගේ සොයුරා එකම අනතුරෙන් මිය යන්නේ රටපුරා ජාතික ව්‍යාපෘතියක් ලෙස රිය අනතුරු අවම කරගැනීමේ වැඩපිළිවෙලක් රෝපණය කරමින් සිටියේදීය. රිය අනතුරකින් සිදුවන හානිය තක්සේරු කරන්නේ නම් මේ ව්‍යසනයේදී සිදු වූ හානියට මිලක්දී තක්සේරු කළ හැකිදැයි අපට වැටහෙන්නේ නැත. දෙවනුව ආචාර්ය ගුණේන්ද්‍රලා අපට බරපතල ලෙස කියා දී ගිය පණිවිඩය. එකිනෙකා විනාශ කරමින් කල හැකි සියලු ජීවිත ව්‍යසනයන්ට ලක් කරමින් එකකු පරයා මතුවීම සඳහා බලුපුරයක යොදවා ඇති ජීවිත දෙස නැවත හැරී බලන්න ඔවුහු අපට මතක් කරති. අප සදාකාලිකයේ සිතමින් කරඬුසේ රැක ගන්නට හදන්නේ හෙට නිදාගෙන සිට යලි අවදි වේදයි විශ්වාසයක් නැති මක්කුළු හොයකට නොදෙවෙනි බන්ධන සහිත ජීවිතය. මේ පිළිබඳව ඔබගේ අදහස් පාදින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.